ඔයාලා කසාද බඳින්න ඉන්න කෙනෙක් නම් සාමාන්‍යයෙන් එහෙමත් නැත්නම් කසාද බඳලා ඉන්නවා නම් මම මේ කියන කතාව ඉතාම ඔයාලට වැදගත් වෙයි. මොකද මම මේ කියන්න යන්නේ ඔයාලගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙන කතාවක්. මෙහෙම කතාව. දැන් හිතන්නකෝ ඔයාලා කසාද බඳින්න යනකොට ඔයාට කිසිම දෙයක් නැත්නම්, ඒ කියන්නේ ඔයාට ගෙයක් දොරක් නැත්නම්, ඔයාට යාන වාහනයක් නැත්නම්, එතකොට ඔයා ඒක කවදාවත් හංගන්න එපා. මොකද ඒ දේ කවදාවත් ඔයා බඳින්න ඉන්න කෙනාට නොකිය ඉන්න එපා. දැන් හිතන්නකෝ ඔයා කසාද බඳින්න හදනකොට මට ගෙයක් නැහැ කියලා. ඒ නෑ කියන එක දැන් කවුරු හරි ගෑනු ළමයෙක් කියමුකෝ. ඒ ගෑනු ළමයාට ඒ නෑ කියන එක කියන්නේ. මොකද එයා ඉන්නේ ඔයා විශ්වාස කරලා. හදිසියෙ හරි ඔයාට ගියක් නැත්නම් අර අන්තිමට පාරට වැටෙනව නේද? නිකන් පොඩ්ඩක් හිතන්නකෝ. දැන් උතෙන්දී සමහර අය ඉන්නවා තමන්ගේ තාත්තගේ දේපල කියයි, එක්කෝ අම්මගේ දේපල කියයි. ඒ වගේ ගොඩක් වෙලාවට තමන්ගේ අතේ නැති. ඒ කියන්නේ තමන්ට ඒක ලියලත් නැහැ. වෙන බලාපොරොත්තුවක් තියාගෙන මේක මට ලැබෙයි කියන බලාපොරොත්තුව තියාගෙන ඒක මත හීනමවාගෙන ඉන්නවා. නිකමට හිතන්න කොයි වෙලාවක හරි ඒක දුන්නේ නැත්නම්, දැන් ඔයාට නිවසක් තියෙනවා, මට ගෙයක් තියෙනවානේ, මට හැමතැනම ගෙවල් තියෙනවා, මට ගෙවල් දෙකක් තියෙනවා. ඔය වගේ කතාවනේ කියන්නේ සාමාන්‍යයෙන් කොල්ලෝ. දැන් හිතන්න ඔයාගේ බැඳපු නැති ඇන්ටි කෙනෙක් ඉන්නවා. නැන්ද කෙනෙක් ඉන්නවා බැඳලා නැහැ. ඒ බැඳපු නැති නැන්දා තාත්තගේ අක්කා. එතකොට තාත්තගේ පැත්තේ දේපල ඔයාට ඒ ගෙදර හම්බ වෙන්න තියෙනවා. ඔයා හිතන්න ඔයා ඒ ගෙදර ගැන බලාපොරොත්තුවෙන් ඔයාගේ නමට අනිත් එක ලියනවා. හිතන්නකෝ දැන් ඔයාගේ නමට ඒ ගේ ලියද්දී කීයටවත් ඒ ගේ සම්පූර්ණ අයිතිය ඔයාට ලියන්නේ නැහැ. ඔයාගේ නමට ලියනකොට ලියන්නේ පසු අයිතිය. පසු අයිතිය කියන්නේ අරයට ප්‍රාණභුක්තිය තියෙනවා. නැන්ද ඉන්නකන් සම්පූර්ණ අයිතිය තියෙන්නේ යාට. එතකොට ඔයගොල්ලෝ කසාද බැඳලා අවුරුදු 25ක් 30ක් බැඳලා අවුරුදු 25ක් 30ක් මම කියන්නේ සාමාන්‍යයෙන් ඔය එතකොට ඔයාලගේ වයස අවුරුදු 45ක් විතර වෙනකොට එයා මැරුණා. නිකන් හිතන්නකෝ. ඒක හින්දා ඔයාට හම්බ වෙච්ච නැති, කියන්නේ කවුරුත් එහෙම ඔයාට මේක හම්බ වෙයි කියලා දැන් සාමාන්‍ය ඔයාගේ නමට ලියනවා. දැන් ගොඩක් වෙලාවට දීපල එහෙම දැන් තාත්තගේ පැත්තේ දීපලක් නම් ඔයාගේ නමට ලියනවා. ලිව්වට කසාද බැඳේ නැති අංකල් කෙනෙක් හරි ඇන්ටි කෙනෙක් හරි ඉන්නවනම් අනිවාර්යෙන් එයාට පසු අයිතිය තියලා තමයි ඔයාට දීපල ලියන්නේ. එහෙම ලියද්දී ඔයාට කවදාවත් ඒ ගෙදර ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක ඉන්න බෑ. මොකද එයාට ඔයාලව රූස්සන්නේ නැහැ. ඔයාව රූස්සනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා කසාද බැඳලා යන ගෑනු ළමයා ඉන්නවා. එයාව කීයටවත් හරියට රූස්සන්න නැතුව යනවා. ඊට පස්සේ එතන අතරේ ගස්තන පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ඔයා කසාද බැඳලා යනකොට එක්ක යන ගෑනු ළමයා මොකක් හරි වෙනසක් තිබ්බොත් දැන් හිතන්නකෝ ඇන්ටි කෙනෙක් ඉන්නේ. ඒ ඇන්ටි කසාද බැඳලත් නැහැ. එයා පම්පෝරි ගහ ගම් වටේම පම්පෝරි ගහනවා. ගහලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ආතල් එකේ ඉන්නවා. මොකක් හරි ජොබ් එකකට උනත් යනවා. ඒ ගියත් ජොබ් එකට ගියත් හවසට ගෙදර එනවනේ. එතකොට ඔයත් එක්කයි ඔයාගේ වයිෆ් එක්කයි නිතරම එයා ගැටෙනවා. ඒ කියන්නේ ගෙදරින් එළිය දවල් දවසේ හිටියට රෑ දවසේ නිදාගත්තට හවස් වරු ඇති එයාට ගැටෙන්න. හවස 4ට ඕෆ් නම් එයා වැඩ ඇවිල්ලා එනවා. ඇවිල්ලා 4 ඉඳලා රෑ 9ට ඔයා නිදා ගන්න වෙලාව වෙනකන් වෙන්නේ ගස්ටන තමයි. ඊට පස්සේ එයා කෑවත් වැරදි. බිව්වත් වැරදි. පිඟානක් හේදුවත් වැරදි. අතු ගෑවත් වැරදි. අතු ගෑවේ නැතත් වැරදි. ඒ වගේ ගොඩක් දේවල් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට හොඳම දේ තමයි එහෙම ලියලා තියෙනවා නම් ඒ වගේ ගයක් කවුරු හරි මේ තාත්තගේ පැත්තෙන් කියලා ඔයාට ගයක් ලියලා තියෙනවා නම් ඔයා ඒ ගේ ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඔය නාකි මැන්ටල් මැරෙන්නේ නැහැ ලේසියකට. ඔය පණ ඇදලා ඉන්නවා. ඒකෙන් වෙන්නේ ඔයාලටම තමයි කොහොමත් එතන ප්‍රශ්නේ ඉන්නේ.
අන්තිමට ඔතන කසාද කැඩෙන තැනටම යනකම් ඕක යනවා. ඕක එතනින් ඇතෑරෙන්නේ නැහැ. මොකද ඒ කසාද පැතුනේ තියෙන ඇඳ හරි මාම හරි බලාගෙන ඉන්නේ ඔයාලගේ කසාද ජීවිතේ ඔයාලා අලුත්නේ. ඔයාලා අලුත් වුණාට පස්සේ එතන බලාගෙන ඉන්නවා යා. මොකද්ද මේ කරන්නේ? දැන් ඔයා ගිහිල්ලා ඔයාගේ ගෑනු ළමයි ගැඟට අතින් එන්නත් අන්න හරියට ජෙලස්. ඔන්න මල වයින්නවා. මොකද එයා කසාද බඳලත් නැහැ. එයාට ගෑනු ආශ්‍රයකුත් නැහැ. එක්ක එයාට පිරිමි ආශ්‍රයයක් නැහැ. එහෙම වෙනකොට එයාගේ මයින්ඩ් එක හැදිලා තියෙන මේ විදියට. ඊට පස්සේ අනිත් එක හොඳම දේ තමයි ඔය වගේ තනිකඩ ඉන්න අය ඉන්නව නේද? ඉන්නකොට එයාලගේ ඔළුව වලට එහා පැත්තේ ගෙදරින් ඊට මෙහා පැත්තේ ගෙදරින් ඊට පස්සේ නෑද අය ඔක්කොම එක්ක අහුවෙලා කුණු හලනවා. ඔක්කොම එක්ක අහුවෙලා කුණු හලලා ඔළුව කුරුවල් කරනවා. ඊළඟට එයා ඔයා ගැන තියෙන බලාපොරොත්තුව නැති වෙනවා. ඊට පස්සේ අරගොල්ල මත විශ්වාස තියෙනවා. දැන් ඔතෙන්දි ගොඩක් දුරට ඔයාලා ගොඩක් අසරණ වෙනවා. දැන් පිරිමියාට වෙච්ච ලොකුම මේකක් තමයි එයාලා ගොඩක් වෙලාවට අසරණ වෙනවා මේ වගේ තැන්වලදී. එයාලා ගොඩක් වෙලාවට විශ්වාස කරනවා මේක මට ලැබෙයි මේක කොහොමත් මේ ඇන්ටියට නිද්ද වෙරෙයි කියලා. ඒ වුණාට ඔය වයසට සෙට් එක මැරෙන්නේ නැහැ ලීසියකට. මැරෙන්නේ අපිට පව් දෙනවා. කොහොමත් කසාද බැඳලා යනවනම් අනිවාර්යෙන් වෙනම යන්න ඕන. ලෑලි ගයක් වේවා, මැටි ගයක් වේවා ඒක ගැන හිතන්න එපා. එතනින් පසුවට ඔයාලට යන්න පුළුවන් නේ. ඒක හින්දා එතන ගැන එතනින් එහාට හිතන්න එපා. මෙහෙමයි මට ගයක් හදාගෙන කසාදයක් බඳිනවා මෙහෙමයි කියලා ඔයාට බඳින්න අවශ්‍ය නම් ඔයා බඳින්න. අරමත විශ්වාස තියන්න එපා. මෙහෙමයි මම මේක මේ මට ගයක් හම්බ වෙන දිනවනේ අපි නැන්දා ඉන්නේ දැනට. ඒ නැන්දත් ඉතින් වැඩි කලක් ඉන්නේ. එහෙම කීයටවත් විශ්වාස කරන්න එපා. මොකද ඔයාට වැඩි කල නැන්ද ඉන්න පුළුවන්. සත පහකට ෂුවර් කරන්න එපා. මොකද එයාලා අන්තිමට ඔයාගේ මොකක් හරි රූල්ස් නැති ගතියක් આવොත් ඉස්සෙල්ලාම එයා කරන්නේ වටේ එන විස බීජ ටික ඔලුවට දා ගන්නවා. අනේ බලන්නකො අර ගෙනාපු ගෑණිමට ගෙදර සලකන්නේ නැහනේ කියලා වටේම ගිහින් කියනවා. ඊට පස්සේ ඔයාගේ වයිෆ් නිකම්ම ගුණා කරනවා. ගමේ මිනිස්සු ඊට පස්සේ මොකද්ද කරන්නේ? අයියෝ ඒ කෙල්ල බලන්නකො ගෙනල්ලා අර මිනිස්සුන්ට සලකන්නෙත් නැහනේ කියලා. ඊට පස්සේ එයාලම මේ ගමේ මිනිස්සු එක්ක වෙලා අරයාගේ ඔළුව හදනවා. අයියෝ බලන්නකො එයාලා ගෙනාපු ලේලි පොඩ්ඩ මහලොකුට උස්සගෙන ආවා. ඔයාටත් දැන් සලකන්නේ නැහනේ කියලා ඔළුවට දානවා. ඒ දානකේ ඔයාට එයාගේ ඔළුව හදන්න බෑ. මොකද ඔයාට එයාගේ ඔළුව හදන්න බැරි ඔයා තනි කෙනෙක්. එතකොට ඔයාගේ වයිෆ් කෙන අරයා වැරදිට හිතන් ඉන්නේ. එතකොට එයා තනියිනේ. එතකොට ඔයා තනියෙන් ගහන ගේම අරේ ගමේ මිනිස්සු 10 දෙනෙක් එක්ක අහුවෙලා ගැහුවා. ඔයා තනි කෙනාද දිනන්නේ අර 10 දෙනා දිනන්නේ. සමහර වෙලාවට කියයි ඕනම මොනවද අපිට මෙහෙමයි අපි හොඳට අවංකව ඉන්නවනේ අපි මේ වගේ රටට අයහපතක් කරලා නැහැ අපි මේ සමාජයට අයහපතක් කරලා නැහැ අපි වැදගත් විදිහට ජීවත් වෙනවා. ඒ කිසිම දෙයක් මේකට අදාළ නැහැ. ඔයාලා කොච්චර කොහොම ජීවත් වුණත් ඔයාලා කාට සාධාරණව ජීවත් වුණත් ගමේ මිනිස්සු කියන දේ තමයි එතන වැලිඩ් වෙන්නේ. මොකද ඒ නන්දලාට විසවවන්න ඒ ගමේ මිනිස්සු හොඳට දන්නවා. මොකද එකම සේම් වයස එකයිනේ. දැන් ඔයාලා ගද්දි ඔයාලගේ වයස පාත්. එතකොට අර විස ගාන සෙට් එකේ වයස එක ළඟින් යන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 10ක පරතරය වගේ තමයි සෙට් වෙන්නේ. ඒ ඔයාලගේ පරතරය ගද්දි අනිත් එක එයාලට ඔයාලා කියන දේ අහන කිසිම වුණාවක් නැහැ. මොකද ඔයාගේ වයස